සිම්පල් ටියුට්ස් YouTube නාලිකාව සමග එකතු වී සිටින සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද පාඩමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සාමාන්‍ය කොටස්වල මිල තීරණය කරන්නේ කියන එක. එහෙම නැත්නම් කොහොමද සාමාන්‍ය කොටස් වැලියු කරන්නේ කියන එක. අපි පසුගිය පාඩමෙන් සාකච්ඡා කරා සාමාන්‍ය කොටස්වල වටිනාකම තීරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. absolute valuation methods සහ relative valuation methods. absolute valuation methods වලදී ප්‍රධානම ක්‍රම දෙකක් තියෙනවා. dividend discount model සහ discounted cash flow method කියලා. ඒ අනුව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ absolute valuation method යටතේ එන dividend discount model එක භාවිතා කරලා කොහොමද common stock එකක value එක තීරණය කරන්න කියන දේ. දැන් අපි දන්නවා ඕනෑම සුරකුම්පතක වටිනාකම කියලා කියන්නේ ඒ සුරකුම්පතට අදාළ මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම. ඒ අනුව dividend discount model කියන නම ඇහුවාම අපිට තේරෙනවා සාමාන්‍ය කොටසක මිල මෙතනදී අපි තීරණය කරන්නේ ඒ සාමාන්‍ය කොටස මගින් ඉපයීමට බලාපොරොත්තු වෙන ලාභාංශවල වර්තමාන වටිනාකම ගණනය කිරීම මගින්. Discount future dividends expected to generate by the stock using required rate of return expected by the shareholders. ඒ අනුව අපිට පැහැදිලි මෙම සාමාන්‍ය කොටස මගින් ආයෝජකයාට ලබා දීමට අපේක්ෂා කරන ඩිවිඩන්ඩ්ස් වල වටිනාකම එම ආයෝජකයන් විසින් අපේක්ෂා කරනු ලබන ප්‍රතිලාභ අනුපාතය භාවිතා කරමින් වට්ටම් කිරීම මගින් තමයි වර්තමාන වටිනාකම ගණනය කිරීම තුළින් කොටසක ඉන්ට්‍රින්සික් වැලියු එක ගණනය කරන්නේ. මෙතනදී සාමාන්‍ය කොටස්වල මිල තීරණය කිරීමේදී ඒ ආයතනවල ස්වභාවය අනුව ප්‍රධාන වශයෙන්ම වටිනාකම ගණනය කරන ක්‍රම තුනක් දකින්න ලැබෙනවා. පළවෙනි එක තමයි zero growth dividend discount model එක. අනිත් එක තමයි constant growth dividend discount model. එහෙම නැත්නම් අපි මේක Gordon growth model කියලාත් හඳුන්වනවා. අනිත් එක තමයි variable growth dividend discount model. මේක අපි multi stage dividend discount model වශයෙන් උත් හඳුන්වනවා. zero growth model එකේදී සිදුවෙන්නේ මේ ආයතනය කිසිදු වර්ධනයක් නොමැති ආයතනයක් කියලා උපකල්පනය කරලා ඒ කොටස්වල මිල ගණන් ගණනය කරනවා. ආයතනයේ වර්ධනයක් නැහැ කියලා කියන්නේ ඩිවිඩන්ඩ්ස් වර්ධනය වෙන්නෙත් නැහැ. ඒ අනුව ඩිවිඩන්ඩ්ස් වලට growth rate එකක් නැහැ. අනිත් එක තමයි constant growth. ඒ කියන්නේ මේ ආයතනය කිසියම් ස්ථාවර අනුපාතයකින් සෑම වර්ෂයකදීම වර්ධනය වෙනවා කියලා උපකල්පනය කරලා ඒ අනුව ආයතනය විසින් ගෙවනු ලබන ලාභාංශත් ඒ අනුපාතයෙන්ම වර්ධනය වීම උපකල්පනය කරලා කොටස්වල මිල ගණන් තීරණය කරනවා. variable growth dividend discount model එක කියලා කියන්නේ වඩාත් ප්‍රායෝගිකව අපිට ව්‍යාපාර ලෝකයේ දක්නට ලැබෙන අවස්ථාවක්. කිසියම් ආයතනයක් මූලික අදියරේදී එහෙම නැත්නම් ආරම්භයේදී ඉතා ඉහළ වර්ධන අනුපාතයක් ළඟා කරගන්නවා. ඒ වගේම මෙම ආයතන පරිණතයට පත්වීමේදී කිසියම් ස්ථාවර වර්ධන අනුපාතයක් ලබා ගන්නවා. ආයතනයේ වර්ධන ජීවන චක්‍රයට අනුව එහෙම නැතිනම් ලයිෆ් සයිකල් එකට අනුව ඩිවිඩන්ඩ් වර්ධනය වෙනවා කියන දේ උපකල්පනය කරලා කොටස්වල වර්තමාන වටිනාකම ගණනය කරනවා. Zero growth dividend discount model dividends remain unchanged forever. කොටසක intrinsic value එක තීරණය කිරීමේදී අපි සිදු කරන්නේ ආයතනයේ ගෙවන ලාභාංශය ආයෝජකයන්ගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය. ඒ කියන්නේ කොටසක ආයෝජනය කිරීම තුළින් ආයෝජකයෙක් විසින් අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය භාවිතා කිරීමෙන් වට්ටම් කිරීම. ඒ සඳහා අදාළ වන සමීකරණය මම මෙතන රතු පහෙන් දක්වලා තියෙනවා. ඒ අනුව මෙතනදී කොටසක වටිනාකම ගණනය කිරීමේදී perpetuity සමීකරණය භාවිතා කරනවා. මෙතන මම KE වශයෙන් දක්වලා තියෙන්නේ සමාගම පැත්තෙන් බැලුවහම කොටසක පිරිවැය, ආයෝජකයාගේ පැත්තෙන් බැලුවහම ඒක ආයෝජකයාගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය. ඒ අනුව මේ කොටස් ලාභාංශ වට්ටම් කිරීම සඳහා අපිට කොටසක් වෙනුවෙන් ආයතනය විසින් ගෙවනු ලබන පිරිවැය අනුපාතය භාවිතා කරන්නත් පුළුවන්. මෙම zero growth model එකේ තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි growth rate එකක් නැතිකම. මොකද ඕනෑම ආයතනයක් ගත්තාම වර්ධනයක් පෙන්눔 කරනවා. zero growth model එක භාවිතා කිරීම තුළින් කොටසක මිල ගණනය කිරීමේදී සෑම විටම අපි උපකල්පනය කරන්නේ අනන්තය දක්වාම මේ සමාගම එකම ලාභාංශයක් ගෙවනවා කියන එක. මේක තාත්විකභාවයෙන් අඩු less realistic assumption එකක්. ඒ අනුව මෙම මොඩල් එක භාවිතා කිරීමේදී අපිට limitations දකින්න ලැබෙනවා. ඒ නිසා අපි භාවිතා කරනවා constant growth dividend discount model එක. මෙතනදී මම කලින් පැහැදිලි කරා වගේම dividends grow at a constant rate forever. අනන්තය දක්වාම කිසියම් නිශ්චිත ප්‍රතිශතයකින් dividends වර්ධනය වෙනවා. constant growth dividend discount model එක යටතේ
කොටසක ඉන්ට්‍රින්සික් වැලියු එක තීරණය කිරීම සඳහා වන සමීකරණය මම මෙතන රතු පැහැයෙන් දක්වලා තියෙනවා. මෙම සමීකරණයේ g අකුරෙන් දැක්වෙන්නේ growth rate එක. මේක constant growth rate එකක් නිසා අනන්තය දක්වාම මේ g අගය නොවෙනස්ව පවතිනවා. growth rate එකක් සහිත ආයතනයක් නිසා අපි d0 1 g වලින් වැඩි කිරීම මගින් d1 හි අගය ලබා ගන්න ඕන. මේ d1 කියන අගය ke g. ke කියලා කියන්නේ cost of equity. එහෙමත් නැතිනම් required rate of return by equity investors minus g කියලා කියන්නේ growth rate එක. බෙදීම මගින් අපිට කොටසක intrinsic value එක ලබා ගන්න පුළුවන්. මෙම constant growth model එක වඩාත්ම යෝග්‍ය වෙන්නේ mature companies වැලියු කිරීම සඳහා. මොකද වඩාත් පරිණත වූ සමාගම්වල තා ඉහළ dividends වර්ධනයක් දක්නට ලැබෙන්නෙත් නැහැ. කිසියම් ස්ථාවර අගයකින් dividends වර්ධනය වීමක් තමයි දකින්න ලැබෙන්නේ. මේ constant growth model එක එහෙම නැත්නම් Gordon growth model එකේදී දුර්වලතාවයන් පවතිනවා. මොකද ප්‍රධානම දේ තමයි සෑම විටම ආයතනයක් ස්ථාවර අගයකින් වර්ධනය වීම දකින්න ලැබෙන්නේ නැහැ. මුලදී වැඩි අගයකින් ඉන්පසුව අඩු අගයකින් ආයතනයක් වර්ධනය වීම තමයි සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව දක්නට ලැබෙන්නේ. ඒ අනුව මේකේ ලිමිටේෂන් එක තමයි constant growth not always possible. මේ constant growth model එක යටතේ භාවිතා වන සමීකරණය භාවිතා කරමින් අපිට පුළුවන් අනෙකුත් අගයන් දී ඇති අවස්ථාවකදී KE එහෙම නැතිනම් cost of equity required rate of return එක සඳහා අගය ලබා ගන්න. ඒ සඳහා අපි required rate of return මේ සමීකරණයේ උක්ත කරන්න ඕන. ඒ උක්ත කිරීම මගින් අපිට ලැබෙන සමීකරණය මම මෙතන දක්වලා තියෙනවා. D1 බෙදීම P0 plus G. මෙතන D1 බෙදීම P0 කියන කොටසෙන් අපි දක්වන්නේ dividend yield කියන එක. මේ G කියලා කියන්නේ growth rate එක. ඒ කියන්නේ අපි මේ කොටස හඳුන්වනවා capital yield කියලත්. මේ capital yield එක ලබා ගැනීමේ සමීකරණයක් මම දක්වලා තියෙනවා. P1 minus P0 බෙදීම P0. ඒ කියන්නේ ඕනෑම කොටසක් ගත්තොත් මේ කොටසේ මුදල් ආයෝජනය කරන ආයෝජකයාට ප්‍රධාන වශයෙන්ම ප්‍රතිලාභ අනුපාතයන් දෙකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ සමස්ත ප්‍රතිලාභ අනුපාතය required rate of return එක හැදෙන්නේ dividend yield සහ capital yield කියන කොටස් දෙකේ එකතුවයි. මේ constant growth model කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ආයතනවල constant growth එකක් දක්නට ලැබෙන අවස්ථා හරිම අඩුයි. අපි බහුලවම භාවිතා කරන්නේ මේ variable growth dividend discount model. එහෙමත් නැත්නම් multi stage dividend discount model කියන එක. මෙතනදී මම මුලින්ම ඔබට පැහැදිලි කරා ආයතනයක් කිසියම් growth life cycle එකක් තුලින් ගමන් කරනවා. සාමාන්‍යයෙන් ආයතනයක life cycle එක තමයි ආරම්භයේදී ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම ආයතනය වඩාත් පරිණත වීමේදී ස්ථාවර වර්ධන අනුපාතයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ අනුව ඊට සමානුපාතිකව ආයතනයේ ආදායම් වගේම ලාභාංශ වර්ධනය වීමේදීත් ඒ growth rate එකම දක්නට ලැබෙනවා. Initially dividends grow at higher rate than stable growth. This is more realistic. The reason is the companies go through life cycle of growth. මේ variable growth dividend discount model එක යටතේ සමීකරණය මෙතන වෙනම දක්වලා නැහැ. මෙතනදී ඇත්තටම සිදුවෙන්නේ තා ඉහළ වර්ධනයක් සහිත කාල පරිච්ඡේදයට අදාළව dividends වල වර්තමාන වටිනාකම වෙනම ගණනය කරනවා. පසුව dividends වල ස්ථාවර වර්ධනයක් සහිත කාල පරිච්ඡේදයේදී වර්තමාන අගය වෙනම ගණනය කිරීම තුළින් මේ අගයන් දෙක එකතු කරනවා. ඒ අනුව අපිට කොටසක වටිනාකම ගණනය කරන්න පුළුවන්. දැන් අපි බලමු උදාහරණ මගින් කොහොමද කොටසක මිල ගණනය කරන්නේ කියන එක. ඒ අනුව මම මුලින්ම දක්වලා තියෙනවා මෙතන ABC paid dividend of rupees 1.15. Required rate of return of the stock is 13.4%. Calculate intrinsic value of the stock. පළවෙනි උදාහරණයෙන් මම දක්වලා තියෙන්නේ growth rate එකක් නැති අවස්ථාවකදී කොහොමද stock එකක value එක ගණනය කරන්නේ කියලා. මේ අවස්ථාවේදී අපි perpetuity formula එක භාවිතා කරනවා. ඒ අනුව මම මෙතන දක්වලා තියෙනවා perpetuity formula එක P0 සමානයි D බෙදීම required rate of return. ඒ අනුව
මේ ස්ටොක් එකට අදාළව ඩිවිඩන්ඩ් එක 1.15යි. ආයෝජකයන්ගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය සිට 13.4යි. බෙදීම මගින් කොටසක ඉන්ට්‍රින්සික් වැලියු එක අපිට පිළිතුර වශයෙන් ලැබෙනවා රුපියල් 8.58. මීළඟට අපි බලමු දෙවැනි උදාහරණය. Stock pays 10 rupee dividend this year. Dividend grow at 6% annually. What is the intrinsic value of the stock if required rate of return is 8%? මෙතන දක්වලා තියෙන්නේ growth rate එකක් සහිත ස්ටොක් එකක කොහොමද වැලියු එක ගණනය කරන්න කියලා. ඒ අනුව මේ අවස්ථාවේදී අපි Gordon growth model එක භාවිතා කරනවා. මෙම සමීකරණය භාවිතා කිරීම සඳහා අපි D1 හි අගය ගණනය කරන්න ඕන. D0 ඒ කියන්නේ වර්තමානයේදී ගෙවන ඩිවිඩන්ඩ් එකේ වටිනාකම දීලා තියෙනවා රුපියල් 10යි. D1 ගණනය කිරීම සඳහා මේ රුපියල් 10 growth rate එක 1.06න් වැඩි කරනවා. ඒ අනුව අපිට D1 හි අගය 10.6 වශයෙන් ලැබෙනවා. Gordon growth model එක යටතේ කොටසක මිල ගණනය කිරීමේ සමීකරණය D1 බෙදීම required rate of return minus G. මේ ගානේ required rate of return අපිට දීලා තියෙනවා 8යි. 8 අඩු කිරීම growth rate එක 6යි. 10.6 බෙදීම 0.02 කියලා කියන්නේ අපිට පිළිතුර වශයෙන් ලැබෙනවා කොටසක value එක රුපියල් 330යි. මේ Gordon growth equation එක භාවිතා කරලා required rate of return එක දීලා නැති අවස්ථාවකදී අනෙකුත් විචල්යන්හි වටිනාකම දී ඇති අවස්ථාවක කොහොමද required rate of return එක ගණනය කරන්න කියලා අපිට ඒ සඳහා Gordon growth model එකේ සමීකරණයේ required rate of return උක්ත කරන්න ඕන. ඒ උක්ත කිරීමෙන් පසුව අපිට මෙන්න මේ සමීකරණය ලැබෙනවා. ඒ අනුව අපි බලමු මේ සමීකරණයට මෙතන දීලා තියෙන තොරතුරු ආදේශ කිරීම තුලින් කොහොමද required rate of return එක ගණනය කරන්න කියලා. Calculate required rate of return of a stock if P0 23 D1 හි අගය දීලා තියෙනවා 1.242යි. ඒ වගේම growth rate එක දීලා තියෙනවා 8යි. මේ සමීකරණය විසඳීම මගින් අපිට ලැබෙනවා මේ ආයෝජකයාගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 13.4ක් වශයෙන්. අපිට මේ සමීකරණයේ ලැබෙන පිළිතුරම ලබා ගන්න පුළුවන් වෙන වෙනම capital gain yield එක සහ dividend yield එක ගණනය කිරීම මගින්. මම ඔබට පැහැදිලි කරා required rate of return එක ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ capital gain yield සහ dividend yield කියන කොටස් දෙකේ එකතුව මගින්. capital gain yield එක තුලින් කියවෙන්නේ ආයෝජකයෙක් Taman ආයෝජනය කරන මුදලට වඩා වැඩි මිලකට කොටසක් විකිණීම මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන ප්‍රාග්ධන ලාභය. මේ ගානට අනුව P0 හි අගය දීලා තියෙනවා. අපි P1 ගණනය කරන්න ඕන. ඒ සඳහා growth rate එක apply කරනවා. P1 සඳහා අපිට අගය වශයෙන් ලැබෙනවා 23 වැඩි කිරීම 1.08 24.84. මේකෙන් අඩු කරනවා මේ පුද්ගලයා කොටස මිලදී ගැනීම සඳහා මූලිකව ආයෝජනය කර මුදල 23ක්. ඒ අනුව මේ දෙක අතර වෙනසෙන් අපිට ලැබෙනවා මේ පුද්ගලයාට මේ කොටස යම්කිසි දවසක විකිණීම තුලින් ලබාගත හැකි ප්‍රතිලාභ අනුපාතය. අපි මේක capital gain yield එක වශයෙන් හඳුන්වනවා. ඒක විසඳීම මගින් අපිට පිළිතුර වශයෙන් 8ක් ලැබෙනවා. dividend yield එක ගණනය කරන්නේ අපි D1 බෙදනවා P0 වලින්. ඒ අනුව මෙතනදී අපිට පිළිතුර වශයෙන් ලැබෙනවා 5.4ක්. මෙම අගයන් දෙකේ එකතුව මගින් පුද්ගලයාගේ සමස්ත අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය වශයෙන් ලැබෙනවා 13.4ක්. ඒ අනුව මේ සමීකරණය තුලින් ලබාගත් පිළිතුරම capital gain yield සහ dividend yield එක ගණනය කිරීම මගිනුත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඊළඟට අපි බලමු වඩාත් තාත්විකව කොටසක මිල ගණනය කරන්න පුළුවන් ආකාරය. ආයතනයක් මූලිකවම ඉහළ වර්ධන අනුපාතයක් ලබාගෙන මැචුරිටි එකට පත් වුණාට පස්සේ ස්ථාවර වර්ධන අනුපාතයක් ලබා ගන්නවා. Company forecast its dividends grow at 10% per year for next 4 years. Afterwards, grow at a constant rate of 8% forever. What is the value of the stock if D0 equals 12 and required rate of return is 15%. මේ ආයතනය ඉදිරි වසර 4 සඳහා 10%ක වර්ධන අනුපාතයක් සෑම වර්ෂයකදීම අපේක්ෂා කරනවා. ඉන්පසුව 8%ක ස්ථාවර වර්ධන අනුපාතයක් අපේක්ෂා කරනවා. එය නොවෙනස්ව අනන්තය දක්වාම පවතිනවා. කොටසක් සඳහා ගෙවන ලාභාංශය රුපියල් 12ක් සහ ආයෝජකයන්ගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය සිට 15ක් වන අවස්ථාවකදී කොටසක මිල ගණනය කිරීම. ඒ අනුව මේ
මේ තොරතුරු මම මෙතන කාල රේඛාවක දක්වලා තියෙනවා. 0 සිට 4 දක්වා හඳුනාගන්නේ ඉතා ඉහළ වර්ධන අනුපාතයක් සහිත කාල පරිච්ඡේදය. 10%ක වර්ධන අනුපාතයක් පවතිනවා සෑම වසරක් සඳහාම. මේ වසර 4කට පසුව 8%ක වර්ධන අනුපාතයක් අනන්තය දක්වාම පවතිනවා. මේ අගය නොවෙනස් අගයක්. මේ බිඳුව කියන අවස්ථාවේදී මේ ආයතනය රුපියල් 12ක ලාභාංශයක් ගෙවනවා. පළමු වර්ෂයේ අවසානයේදී 10%ක වර්ධනයක් සහිතව මේ රුපියල් 12ක ලාභාංශය 13.2ක් දක්වා වර්ධනය වෙනවා. දෙවැනි වර්ෂයේ අවසානයේදී නැවතත් මේ 13.2ක ලාභාංශය 10%කින් වර්ධනය වෙනවා. ඒ අනුව 14.52ක ලාභාංශයක් ආයෝජකයාට ලැබෙනවා. හතරවන වර්ෂයේ අවසානයේදී මේ පුද්ගලයාට 17.56ක ලාභාංශයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. හතරවන වර්ෂයේ ඉඳලා ඉදිරියට ගත්තම මේ ආයතනයේ අනන්තය දක්වාම පවතින්නේ 8%ක ලාභාංශ වර්ධන අනුපාතයක්. ඒ අනුව මේ 17.56 101.08න් වැඩි කරාම අපිට ලැබෙනවා පස්වන වර්ෂය සඳහා වන ලාභාංශය. ඒ අගය 18.97. මේ අගය අනන්තය දක්වාම පවතින නිසා අපි පර්පිචුයිටි සමීකරණය භාවිතා කරනවා. ඒ අනුව ගෝටන් ග්‍රෝත් මොඩල් එක යටතේ 18.97 කියන ලාභාංශය මේක D1 අගය අපි බෙදනවා required rate of return 15 අඩු කිරීම growth rate එක 8%න් පිට ලැබෙනවා 271.06ක් වශයෙන් අනන්තය දක්වාම ලැබෙන ලාභාංශවල වර්තමාන වටිනාකම. ඒ කියන්නේ හතරවන වර්ෂය අවසානයේදී ලාභාංශවල වටිනාකම තමයි 271.06ක් වශයෙන් ලැබෙන්නේ. කොටසක මිල ගණනය කිරීම සඳහා මේ සියලුම මුදල් ප්‍රවාහයන්හි වර්තමාන වටිනාකම ගණනය කළ යුතු වෙනවා. ඒ කියන්නේ මේ බිඳුව කියන අවස්ථාවේදී වටිනාකම ගණනය කරන්න ඕන. ඒ සඳහා ඩිස්කවුන්ට් ෆැක්ට් එක වශයෙන් භාවිතා කරන්නේ 15%. මෙතන ඩිස්කවුන්ට් ෆැක්ට් එක මම දක්වලා තියෙනවා වසර 4කට අදාළව. ඒ අනුව මේ එක් වර්ෂයේ අවසානයේදී ලැබෙන ලාභාංශවල අගය මේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් ගුණ කිරීම මගින් අපිට ඒ එක් වර්ෂයේ අවසානයේදී ලැබෙන ලාභාංශවල වර්තමාන වටිනාකම බිඳුව කියන අවස්ථාවේදී වටිනාකම අපිට ලැබෙනවා. 13.2 0.87න් වැඩි කිරීම මගින් මේ බිඳුව කියන අවස්ථාවේදී වටිනාකම 11.47ක් වශයෙන් ලැබෙනවා. ඒ ආදී වශයෙන් මෙතන දක්වලා තියෙනවා වසර 4ක් සඳහා මේ 4 වෙනි වසර අවසානයේදී මුදල් ප්‍රවාහයන් දෙකක් තියෙනවා. එකක් තමයි 4 වෙනි වර්ෂයේ අවසානයේදී ලැබෙන ලාභාංශය. ඒ වගේම තමයි අනන්තය දක්වාම ස්ථාවර අනුපාතයක් යටතේ ලැබෙන ලාභාංශවල වර්තමාන වටිනාකම. මේ ලැබෙන වර්තමාන වටිනාකමත් මේ බිඳුව කියන අවස්ථාව දක්වා අපි ගෙනියන්න ඕන. ඒ අනුව මේ 17.56 එකතු කිරීම 271.06 කියන මුදල් ප්‍රවාහයන් දෙකේම එකතුව 0.52 කියන වට්ටම් සාධකයෙන් ගුණ කිරීම මගින් අපිට මේ මුදල් ප්‍රවාහය මේ බිඳුව කියන අවස්ථාවට ගෙනියන්න පුළුවන්. එතනදී අපිට වටිනාකම ලැබෙනවා 165.02. මේ සියලුම අගයන්හි වටිනාකම මගින් අපිට කොටසක වර්තමාන වටිනාකම එහෙමත් නැතිනම් මේ කොටසේ වැලියු එක ලැබෙනවා රුපියල් 197.98ක් වශයෙන්. මම අද පාඩම් මාලාව තුළින් ඔබට පැහැදිලි කරේ ඩිවිඩන්ඩ් ඩිස්කවුන්ට් මොඩල් යටතේ කොහොමද කොටසක මිල ගණනය කරන්න කියලා. කොටසක මිල තීරණය කිරීම සඳහා වඩාත් ප්‍රායෝගිකව ලෝකයේ භාවිතා වන තව විවිධ ක්‍රම තියෙනවා. ඒ අනුව මේ පාඩම් මාලාවේ ඉදිරියට කොටසක මිල ගණනය කිරීම සඳහා භාවිතා කරන අනෙකුත් ක්‍රම පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.